ඔන්න අද අපි යමු ලස්සන ගමකට. මේ ගමට යන පාරේ මේ දෙපැත්තේ තද කොළ පාටින් වගා කරලා තියනා නේද යායට. මේ තමයි තනකොළ. මෙහි ඉන්න ගොවියෝ ඉරේලිය වැටෙන කාලෙට ඒගොල්ලෝ තනකොළ යායවල් වගා කරනවා. මොකද සීතල කාලෙට ඒගොල්ලොන්ගේ සත්තුන්ට කන්න දෙන්න. ඒගොල්ලන්ට ඉන්නවා අශ්වයෝ, බැටළුවෝ, හරක්. ඒ කටියට කන්න දෙන්න තමයි ඒගොල්ලෝ මේ තනකොළ වගා කරලා තියාගන්නේ. ඉතින් මේ පාර දිගේම අපිට ඒ සත්තු හරියට බලා ගන්න පුළුවන්. අශ්වයෝ ඉන්නවා, හරක් ඉන්නවා, බැටළුවෝ සුදු පාට බෝල වගේ ඉන්නවා. මේ පේනවද? මට ටිකක් බැහැලා ගිහිල්ලා එක්කෙනෙක්ව අත ගන්නත් ආස හිතුණා. අපි බලමු. මෙහි මිනිස්සු සාමාන්‍යයෙන් කෙනෙක්ව හම්බුනාම "හේ හේ" කියලා කියනවා. එතකොට අනිත් කෙනත් "හේ" කියලා කියනවා. ඉතින් මට ආස හිතුණා මේ අශ්වයෙක් ගාවටත් ගිහිල්ලා "හේ" කියලා බලන්න කොහොමද ඒගොල්ලොන්ගේ රියැක්ෂන් එක කියලා බලන්න. එන්න එහෙනම් අපි බලමු. "හේ හේ. 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 Hey, come on. Hey, Muthu bra. Hey. අනේ මං හිතුවේ නෑ එයා එයි කියලා. එයා ළඟටම ආවා. මේ වෙලාවේ නම් මට හිතුණා ඒගොල්ලන්ටත් කතා කරන්න පුළුවන් නම් කියලා. Oi, oi. Käällä ganda. Kohan kata? Heter du äpple? Ja. Ja. Oh. Mums. මං එයාට නමක් දැම්මා මල් කුමාරි කියලා. මොකද එයා හිටියේ ලස්සන කහපාට මල් යායක. ඉතින් අපි එයාට ඇපල් ගෙඩියක් එහෙම කන්න දීලා දැන් මේ යන්නේ මේ ගමේ තියෙන පොඩි වැවක් ළඟට. අද ලස්සනට ඉර පායලා තියෙන දවසක් වුණාට හරිම සීතලයි. මොකද එළියේ උෂ්ණත්වය හරියට අංශක 15ක් විතර. හැබැයි ඉතින් මේ දවස්වල අපිට ඉර බහින්නේ රෑ 10:00 විතර. එතකොට අපිට දවසින් වැඩි වෙලාවක් එළියයි මේ දවස්වල. ඒ හින්දා අපිට හවස වැඩ ඇරිලා ඇවිල්ලා වුණත් මේ වගේ ලස්සන තැනකට ගිහිල්ලා නිදහසේ හවස් වරුවක් ගත කරලා එන්න පුළුවන්. අන්න අර ඈතින් පේන වැව බලන්න තමයි දැන් අපි යන්නේ. ඉතින් මේ වැව ළඟට එනකොටම මට හම්බුණා අර සුදු පාට හුළඟ පාවෙලා යන මල්. ඒවා ඉතින් කොහේදී දැක්කත් මං කරන්නේ ඒවට පිඹින එක. නිවාඩුවක් ලැබුණ ගමන් මේ වගේ තැන්වලට එන්න තමයි අපි දෙන්නම ආස. අපි දෙන්න කඳු නගිනවා, දියැලි බලන්න යනවා, වැව් බලන්න යනවා. මේ වගේ තැනකට ආවම හිතට හරීම සැනසෙල්ලක් දැනෙනවා. ඉතින් කාර්යබහුල ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ වගේ නිස්කලංක තැනකට ඇවිල්ලා මං කරන්න ආසම වැඩක් තියෙනවා. ඒ තමයි මං සොබාදහම එක්කයි මාත් එක්කයි තනියම වෙලාවක් ගත කරනවා. මොකද කරන්නේ? එක යවන්නයි හදන්නේ. ඉතින් අපි දෙන්න එතන වාඩි වෙලා ඈත ඉර බැහැගෙන යන හැටි ගොඩක් වෙලා බලාගෙන ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. මේ වගේ තවත් හිත නිවන තැනකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්.